කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි බලන්න යන්නේ වින් බ්‍රේකර් සීසන් 1 7 වෙනි එපිසෝඩ් එක. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්නේ. එහෙනම් අපි කතාවට යමු. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට පෙන්නන්නේ ජෝට පරණ සීන් එකක් මතක් වෙනවා. ඒත් එක්කම ජෝජි කතා කරන නිසා ජෝ පියවි 100ට එනවා. ජෝජි කියන්නේ දැන් ඔයාගේ වාරේ කියලා. ඉතින් දැන් ජෝ සටනට යන්න හදන්නේ. සකුරට නීරේ කියන්නේ පරිස්සම් වෙන්න. සූවෝ කියන්නේ මැරෙන්නේ නැතුව ඉන්න. හිරගි කියන්නේ මම උඹ ගැන විශ්වාස කරනවා. සුගිෂ්ඨා නම් මුකුත් කියන්නේ නැහැ. බලලා ඔරවනවා. අවසානෙට උමේමියා කියන්නේ ගිහින් හොඳට කතා කරන්න කියලා. ඉතින් සකුරා සටන පටන් ගන්නකොට කියන්නේ අපි මේක ඉක්මනින් කරලා ඉවරයක් කරමු කියලා. ජෝ කියන්නේ ඔච්චර හදිස්සි වෙන්න එපා. ඉක්මන් වෙන එක නරක නෑ. ඒත් පොඩි අවුලක් දැනෙනව නේද? මට ටික වෙලාවක් අරන් මේක භුක්ති විඳින්න ඕන කියලා එයාගේ කණ්ණාඩිය ගලවලා විසික් කරනවා. ඉතින් සටන පටන් ගන්න සකුරා මුලින් පහර දෙනවා. ඒත් ජෝ සකුරට එකපාරම බිම දාලා පාරක් දෙන්න හැදුවත් සකුරා පයින් පාරක් දීලා ඒක වළක්වනවා. හිරගි හිතන්නේ සකුරා උඹ මේ දවස් ටිකේ කරපු සටන් වලින් මට කියන්න පුළුවන් උඹ ගොඩක් හොඳයි කියලා. ඒත් උඹ දන්නවා සිංහයිසේ අය ජෝව බොක්කේ තියන් ඉන්නේ. ඒ ඌට ඒ තරම් ශක්තියක් තියෙන නිසා. ඉතින් ආයෙත් සටනේ සකුරා කියන්නේ හෙමින් කරමු කිව්වට තමුන් හෙන ඉක්මන්නේ කියලා. ජෝ කියන්නේ ඒක වේගවත්ද? මම මේ වේගෙන් ඉන්නම්. උඹ හෙමින් මාත් එක්ක සෙල්ලම් කරයි කියලා. ඉතින් දෙන්න ආයෙත් ගහගන්නවා. දෙන්නගේ ශක්තිය එක සමානයි වගේ. ඒ දෙන්නම ආයෙත් ගහගන්නවා. නීරේ කියන්නේ සකුරා කරන්නේ බේරෙන එක විතරයි කියලා. එතකොට උමේමියා ජෝ සහ ජෝජි සිංහ හිසේ කැපිලා පේනවා. කලින් තුන් දෙනාත් එක්ක ගහගත්තාම ඌ ඉන්නේ වෙනම ලෙවල් එකක. මම හිතනවා ප්‍රතිවාදියා විදිහට එයාට ඒක දැනෙනවා. ඉතින් ආයෙත් සටනේ සකුරා ජෝට පයින් පාරක් දුන්නත් ජෝට නම් ගානක්වත් නෑ. ඒ වගේම ජෝ සකුරාගේ කකුලෙන් අල්ලන් එයාව බිම දාලා එයාගේ ලී සෙරප්පුවෙන් පයින් පාරක් දෙන්න හැදුවත් ඒකෙන් සකුරා ඉක්මනින් බේරෙනවා. ඉතින් ජෝ ලී සෙරප්පුවෙන් කොච්චර පාගන්න හැදුවත් සකුරා ඒවෙන් බේරිලා ආයෙත් පහර දෙන්න හදනකොට ජෝ සකුරාව අල්ලලා පොළවේ ගහනවා. දැන් නම් සකුරාට සිහිය නෑ වගේ. ජෝ සකුරාව උස්සලා අරන් කියන්නේ උඹ ඉස්සර හිටියටත් වඩා ලාමකයි. මිනිස්සුන්ට ඕන දෙයක් කියනවා. කුහක දේවලුත් කරනවා. එහෙම වෙන්න පුළුවන් බලය තියන අයට විතරයි. උඹට මෝඩ දේවල් කරන්න පුළුවන් නිසා උඹ ශක්තිමත් රණ්ඩුවක ඉන්නව නේද? හරියට වීදුරු සීනුව බිඳුනාම ඒකේ සද්දේ නැති වෙනවා වගේ. උඹ තනියෙන් ඉද්දී උඹට කටහඬක් නෑ නේද? මෙහෙම කියපු ගමන් සකුරා නැකිටලා ජෝට පාරක් දෙන්න හැදුවත් ජෝ ඒක බලක්වනවා. ඉතින් එකපාරම තරහා ගියපු සකුරා උඹ කියන්නේ ඇත්ත. බලය නැතුව තමුන් කවුද කියලා පෙන්වන්න බෑ කියලා ජෝට එක දිගටම පහර දෙනවා. ජෝ බිම වැටෙන්නම උඹත් මට කරදර කරපු කලින් නෙවුන් වගේ නම් මම මැරුණත් පරදින්නේ නෑ කියලා කියනවා. ඉතින් ආයෙත් ගැම්මටම සටන පටන් ගන්නවා. දැන් සකුරා තමයි පහර දෙන්නේ. ජෝ කරන්නේ පාරවල් වළක්වන එක. ඉතින් සකුරා උඹ දැන් පෙරදුනොත් උඹ කියපු ඔක්කොම වැරදි. ඒකයි මේකේ තේරුම කියලා දෙනවා ජෝට පයින් පාරක් විසි වෙලා යන්න. ඉතින් එතකොටම ජෝ නැවතිලා කියන්නේ කලබල වෙන්න එපා. උඹට කෙලවෙන්න කියලා දෙනවා සකුරාට පයින් පාරක්. සකුරාත් විසි වෙලා යනවා. ජෝ කියන්නේ උඹ මොනාද සිංහ හිස ගැන දන්නේ? මෙතන ඉන්න හැමෝම උසස් කෙනා වෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ බලයට භක්තිය කියන එක. වීරයෙක් වෙන්න උත්සාහ කරන උඹත් එක්ක බලනකොට අපේ බලය බර වැඩි කියලා සකුරාගේ ඔළුව පාගලා දානවා. කට්ටියම සෙල්ලම ඉවරයි කියලා කෑ ගැහුවාම සූවෝ කියන්නේ තාම ඉවර නෑ කියලා. සකුරා අමාරුවෙන් හෙමින් නැගිටිනවා. තමුන්ලගේ නම වෙනස් කරපල්ලා. සිංහ හිස නෙමෙයි හිංසා සමාජය කියලා. ජෝ පුදුම වෙලා කියන්නේ දැන්වත් කතා කරන එක නවත්තපන් කියලා. ජෝ අර ලී සෙරප්පුවත් එක්ක දිගටම පයින් පෑගුවත් සකුරා කියවන එක නවත්තන්නේ නෑ. ඉතින් සකුරා උඹලට පරදින්න බෑ. උඹලා දන්නේ පොඩි උන්ට හිංසා කරන්න විතරයි කියලා කෑ ගහපු ගමන් ජෝ පයින් පාරක් ගැව්වත් එයා ඒක කරලා නෑ. එකපාරම ජෝ අහන්නේ උඹ මොකක් ගැනද කතා කරන්නේ කියලා. ජෝ තප්පරයක් දෙන්න කියලා අරිමයි කණුමයි ළඟට ගිහින් අහන්නේ ෆෝරින් අයත් එක්ක උඹලා මොනාද කරේ කියලා. කණුම කියන්නේ අපි මධ්‍යම පාසලේ එක සෙල්ලම් කරා කියපු ගමන් ජෝ ඒ දෙන්නට හොඳටම ගහලා කෝඩ් දෙක ගලවනවා. ජෝජිට ඉතින් කිසිම ගාණක් නෑ. ජෝජි ඉක්මනට
ගන්න සටනට යන්න කිව්වාම ජෝ ආයෙත් සටනට යනවා. ඉතින් සටන ආයෙත් පටන් ගන්නවා. එතනින් කට් කරලා පෙන්නන්නේ ලස්සන නගරයක ෆූරින් සෙට් එකට තඩි බාන ජෝව. මේ ජෝගේ පරණ කාලේ. ඉතින් සෙට් එකම හොඳටම නෙලලා ඉවර වුණාම එතනට ජෝජි ඇවිල්ලා ඔයා ශක්තිමත් අපේ කණ්ඩායමට එන්න කියලා කියනවා. ජෝ අකමැත්තෙන් වගේ හිටියත් ජෝජි ආව අරන් යනවා. ජෝ අපිට කියන්නේ මට ජෝජිව හම්බ වුණේ මෙහෙම. ඒ දෙන්නගේ සතුටුදායක පරණ මතකයන් ටිකකුත් පෙන්නනවා. ඉතින් දැන් අපිට පෙන්නන්නේ ජෝජි තනියෙන් කල්පනා කර කර ඉන්නවා. එකපාරම ජෝ ළඟට ගිහින් අහන්නේ බලයට භක්තිය කියන එකෙන් අදහස් වෙන දේ දන්නවද කියලා. ජෝම උත්තරේ කියන්න හැදුවත් ජෝජි කියන්නේ ඒක ඉස්සරහට යන දියුරුමක් වෙන කාටවත් යටත් වෙන්නේ නැතුව. ඉතින් දැන් කට්ටියම කතා වෙන්නේ අලුතෙන් ආපු ජෝ ගැන. ඉතින් දැන් ජෝජි එනවා කණුමට ගහපු කට්ටියකට රිටර්න් එක දීලා. ඉතින් කට්ටිය ස්තුති කරනවා. එතකොට ජෝ අපි මුලින් කණ්ඩායමට සම්බන්ධ වුණාම එයාලා අපිට ඉගැන්නුවා බලය කියන්නේ නිදහස් වෙන මාර්ගයක් කියලා. ඉතින් ශක්තිමත්ම කෙනා ගොඩක් නිදහස් හරිද කියලා ජෝජිගෙන් ඇහුවාම ජෝජි කියන්නේ නිදහස් මිනිහෙක් වීම සතුටයි නේද කියලා. ඉතින් අපිට ජෝ කියන්නේ ජෝජි ඒ කාලේ සතුටින් හා ශක්තිමත්ව හිටියා. ජෝජි අපි අතරේ තරගයක් තියෙනවා කිව්වත් මට එහෙම එකක් නම් දැනුනේ නෑ. නිතරම මිනිස්සු එක්ක ඉන්න නරකයි. ඒත් මම ජෝජි එක්ක ඉද්දී මට සමාජ කවයට ඇතුළු වෙන්න පුළුවන්. ඒක විනෝද ජනකයි. මම හිතුවා ජෝ කණ්ඩායමේ නායකයා වුණා නම් තවත් හොඳ වෙයි කියලා. දැන් ජෝ එළියට එනකොට ජෝජි වහලයක් උඩ ඉන්නවා. එයා ඉන්නේ ටිකක් කවුලෙන් වගේ. ජෝ මොකෝ කියලා ඇහුවාම ජෝජි කියන්නේ මම නායකයා වුණා නේද? නායකයා කියන්නේ ශක්තිමත් මහා නිදහස්ම කෙනා නේද? ජෝත් ඔක්කොටම ඔව් කියාගෙන යනවා. ජෝජි කියන්නේ ඒක විනෝද නෑ. ඉතින් මට අදහසක් ආවා. මට ඕන මගේ කණ්ඩායම මම වගේ ශක්තිමත් වෙනවා දකින්න. එතකොට ජෝ හරි මට තේරෙනවා. ඔයා හැමෝම පුහුණු කරන්න යනවා. මෙහෙම කිව්වහම කෙනෙක් දුවගෙන ඇවිල්ලා ජෝට කියන්නේ සින් කියන කොල්ලා අපිට ගැහුවා කියලා. එතකොටම ජෝ යන්න හැදුවත් ජෝජි උන් හිටපු තැනට පැනලා උන් ඔක්කොටම නෙලනවා හොඳට. දැන් වහින්න පටන් ගත්තත් ජෝජි බනනවා ආයෙත් පැරදිලා ආව නේද? උඹලා කිසි වැඩකට නෑ කියලා. ජෝ කන්ෆියුස් වෙලා මේ ටික දිහා බලාගෙන ඉන්නවා. ජෝජි දුර්වල ඒ උන් සිංහ හිසට ඕනේ නෑ කියලා ගුටි කාපු එකාගේ කෝට් එක ගලවනවා. ඊට පස්සේ ජෝජි මම හරි නේද කියලා ජෝගෙන් ඇහුවාම ජෝ කියන්නේ එහෙම කරා කියලා උන් ශක්තිමත් වෙන්නේ නෑ කියලා. මෙහෙම කිව්වත් ජෝජි කියන්නේ මම නායකයානේ. මම තමයි ශක්තිමත්ව. මම නිදහස්. මම කාටවත් යටත් වෙන්නේ නෑ. මම තීරණයක් ගත්තා. උඹට මාව තේරෙන්නේ නැත්තම් අයින් වෙලා යන්න කිව්වාම ජෝ හොඳයි. මම හැමෝටම ඔයාගේ අදහස කියන්නම්. ඒත් මම හැම ජැකට් ගැලවීමක්ම තනියම කරන්නම්. ඉතින් කරුණා කළා ජෝජි කොල්ලෝ එක්ක hina වෙන්න. දැන් ආයෙත් ජෝ අපිට කියන්නේ මම තීරණය කරා මඩෙන් යට වෙන්න. හැමෝම නිදහස් වෙන්න බලය එක්ක බැඳෙන්න. අදහස් කරත් මම දැන් තියෙන සිංහ හිස දිගටම පවත්වාගෙන යන්නම්. ඒ දවස වෙනකන්. ඉතින් වර්තමානයේ ජෝ හිතපු දේ ඉවරයි. සටනේ සකුරා ජෝට එක දිගට ගහනවා. සකුරා අහන්නේ තමුන් සීරියස් නෑනේ කියලා. සකුරාට තේරෙනවා ජෝ උමනාවෙන් නෙමෙයි සටන් කරන්නේ කියලා. සකුරා අහන්නේ තමුන් මොකක්ද කරන්න හදන්නේ කියලා. එතකොට ජෝ මම මොකක්ද කරන්න හදන්නේ කියලා හිතනවත් එක්කම මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද අද කතාව? හොඳයි නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කරන්න. අනික් අය දන්නේ නැහැ කියලා හිතන කතාවට අදාළ ඔයා දන්න දේවල් තියෙනවා නම් මගේ හෝ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. සුබ දවසක්. ජය වේවා.